ආයිබෝවන් සුබ දවසක් හැමෝටම. මේ දවස්වල හොඳටම වැස්ස දවසින් වැඩි පෑ ගාණක් වහිනවා. අවුව වැටෙන්නෙත් නැහැ. වැස්සෙන් මිරිස් වගා විනාශ වෙන නිසා මම වගා පරිස්සම් කරගන්න කරපු දේවල් ගැන කියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම බෑග් වල වගා කරලා තියෙන්නේ පැල 400ක් විතර කරගෙන යනවා. බෑග් වල හිටවලා දැන් දවස් 45ක් වගේ තමයි වෙන්නේ. වැස්ස නිසා පැල ඔක්කොම මේ වහලයක් යටට ගන්න වුණා මේ මම එලිමහන් වගාවක් කරන නිසා. වැස්ස වහින දවස්වල මම එළිය තියලා බැලුවා මේ කුමියානි අඩුයි. ඒත් කොළ දළු දිය වෙනවා. ගහ වර්ධනයක් වෙන්නෙත් නැහැ. ඒකට හේතුව ඉතින් අපි දාන පොහොර මේ වැස්සත් එක්ක දිය වෙලා යන එක. මම වහලයක් යටට ගත්ත ගමන්ම මුලින්ම ගලේ දිලිරනාශකයක් භාවිතා කරපු එක. පොට් හොඳටම තෙත් වෙලා තිබ්බේ. ඒක නිසා දවස් 5ක් විතර යනකම් වතුර දෙන්නෙත් නැහැ. අනිත් දේවල් නම් ඒ විදිහටම කාලසටහනකට අනුව කරගෙන ගියා. ඒ කියන්නේ දවස් 5න් 5ට කුමිනාශක කුමිකර්ෂක මාරුවෙන් මාරුවට ගැහුවා. එහෙම ගහනකොට කුමිනාශක දෙකක් ගහන්න ඕනි මාරුවෙන් මාට වර්ග දෙකක්. දවස් 7න් 4 වගේ පොහොර දාගෙන ගියා. දැන් නම් ගස් ආයි දළු දාලා වර්ධනය වෙන්න පටන් ගන්න තියෙන්නේ. මේ වාලයක් යට වගේ තියෙනකොට අර මේ උස යන ගතිය එනවා පොඩ්ඩක් වැඩි. ඒ අවුව වැටෙන්නේ නැති නිසා. දැන් මේවා ඉතින් ආපහු මේ එළියෙන් තියෙනකොට අර ආධාරක රීටි ගහන්න ඕනේ නැත්තම් මේ පොඩි හුලඟකටත් මේ ගස් නැමෙන්න බලනවා. මම නම් ගේ වටේට ඉඩ තිබුණ නිසා මේ පැල ඔක්කොම ගේ වටේ මේ වහල යටින් තියාගන්න පුළුවන් වුණා. ඔයාලත් ඉතින් පොට්වල හිටපු කෙනෙක් නම් මේ ඔයාටත් පුළුවන් පොඩි වහලයක් වගේ හදාගෙන මේ ඉටිකොල ගෙනල්ලා ඇවිල්ලා වගේ පොඩියට හදාගෙන වැහි වතුර වැටෙන්නේ නැති වෙන්න ගස් ටික ඒක ඇතුලෙන් තියාගන්න. පොට්වල හිටවල තියන අයට තියෙන වාසිය තමයි ඒක. වහලයක් යටින් තිබ්බා කියලා මේ කරගෙන ආපු ප්‍රතිකාර නොකර ඉන්න එපා. ඒවත් දිගටම කරගෙන යන්න ඉගෙන පොර බෙහෙත් දිලිරනාශක වගේ ගහනවා. ඒ ටික ඒ විදිහටම කරගෙන යන්න. බිම හදපු අයට ඉතින් වගාව අතාරින්න එපා. මේ දවස්වල වැස්සට ඉතින් ගස් දෙක ගහන් වගාව අතාරින්න හිතෙනවා. ඒකට ඉතින් සුදුසු මොකක් හරි දෙයක් කරලා බලන්න. ඉතින් වැහි වතුර රැඳෙන්නේ නැති වෙන්න, වැහි වතුර කෙලින්ම වැටෙන්නේ නැති වෙන්න වගේ දෙයක්. මේ දවස්වල ඉතින් මිලත් අඩුයි. ගොඩක් අය වගාව අතාරින්න බලනවා. තව කොහොමත් මාස දෙක තුනක් යනකොට ආයි මිල හැදෙනවා. එනේ හරියට හදාගෙන මේ පරිස්සම් කරගත්තොත් පොඩි කාලයක් මිල අඩු වෙලා තින්න ආයි ඉතින් රුපියල් 2000ට කිට්ටුව 2000 මේට වැඩි මේ මිලකටත් යනවා. එහෙනම් ඉතින් ඒ ටික තමයි කියන්න තිබුණේ මේ එහෙනම් ඉතින් හැමෝටම ජය.